මම අද හිතුවා මේ රටේ සියලුම මිනිසුන්ට වැදගත් වෙන මාතෘකාවක් ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද ඒකට හේතුව දෙමාපියෝ, දරුවෝ, ගුරුවරු මේ සියලු දෙනා අද වෙනකොට ලොකු සටනකේ දෙනවා මේ අධ්‍යාපනය තුලින් ගොඩ යන්න. නමුත් වැඩේ වෙලා තියෙන්නේ අද අපේ දරුවෝ ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තට රැකියා නැහැ කියනවා. ඉතින් ගොඩ යන්න ක්‍රමයක් නැහැ කියන. ඉතින් අපි මේකට හඳුනා ගන්න ඕන ලෝකේ යන අත. අද වෙනකොට ලෝකේ යන්නේ 21 වෙනි සියවසට එද්දී අපේ අධ්‍යාපනඥයෝ අධ්‍යාපනය හැදුවේ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව කළමනාකරණය කියන පැති හතර පදනම් කරගෙන. ඒකලා දැන් දශක දෙකක් ගියා. දශක දෙකක් ගිහිල්ලා දැන් ලොකු දියුණුවක් ලැබලා ඉන්නකොට හැබැයි ලෝකේ විශාල වශයෙන් ප්‍රශ්න හැදිලා. මේ තව බාස්කට් එකක් පෙරලා. දැන් ඒක නිසා අධ්‍යාපනඥයෝ කියනවා නෑ දැන් අපි අධ්‍යාපනයෙන් සම්පූර්ණ කරගන්න ඕනේ පැති තුනක හැකියාවන් තියෙන දරුවෝ. එක තමයි ගැටලු හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ගැටලු සඳහා තිරසර විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කුසලතා පූර්ණ මිනිසුන් වෙන්න ඕනේ. එතකොට කුසලතා තියෙනවා නම් ඒ අයට පුළුවන් වෙනවා ගැටලු හඳුනා ගන්න සහ ගැටලුවට තිරසර විසඳුමක් දෙන්න. ඉතින් අපි මේ ජීවිතේම මුහුණ දෙන්නේ මේ ගැටලු වලටනේ. මේ ලෝකෙම මුහුණ දෙන්නේ ගැටලු වලටනේ. මේ සියලු දෙනා එනං ගැටලු හඳුනා ගන්න, ගැටලුවට තිරසර විසඳුම් දෙන්න පුළුවන්. ඊට අදාළ කුසලතා තියෙන මිනිස්සු උනොත් ඉතින් රැකියාවක් කියන එක බොහොම සරල ප්‍රශ්නයක්. රැකියාවක් ලබා ගත්තට පස්සේ ඒ ලැබෙන ආදායම තුල ජීවත් වෙනවා කියන එක සරල ප්‍රශ්නයක්. කුටුම්බයක් ගොඩනගා ගන්නවා කියන එක සරල ප්‍රශ්නයක්. ඕනෑම තැනක තියෙන ගැටලු නම් ඒ ගැටලුවට මුහුණ දෙන්න පුළුවන් මිනිහෙක් ඒකට විසඳුම් ලබා දෙන්න කුසලතා තියෙන පූජ්‍යලෙක් වෙනවා කියලා කියන්නේ ආයේ රැකියාව වියුක්තිකයෙක් වෙන්නේ නැහැ. නියත වශයෙන්ම මේ ලෝකේ පරිපූර්ණ වූ පූජ්‍යලෙක් බාටපත් වෙනවා. ඒක නිසා දෙමාපියෝ, ගුරුවරු, මේ රජයේ මේ සියලු දෙනා එකතු වෙලා මෙන්න මේ කියන අරමුණු තුන ඉටු කරගත හැකි ආකාරයේ අධ්‍යාපනයකට යොමු වෙනවා නම් ඊට වැදගත් වෙනවා.